මෝදුවන ලෝචනා ස්වප්න මත මානැරිරෝ මෝරනා යාවනා ප්‍රේමයට කාරණා රාගමන රහසේම පාවී ගියා ඉතින් කොහොමද අදත් ඔයාලා හැමෝම Dream Art Creation අපේ channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද පොසොන් පොයේට පහුවෙනිදා ජූනි 30 වෙනිදා අපි මේ ලෑස්ති වෙන trip එකක් යන්න. අපි යන්නේ අපේ අයියලත් එක්ක. ඉතින් අපි දැන් අපේ ගෙදර ඉඳලා අයියලා ගෙදරට ගිහිල්ලා තමයි එහෙන් තමයි අපි පිටත් වෙන්නේ. අයියලා ගෙදරට ගිහිල්ලා අපි එහෙන් ගමන යන පටන් ගත්තේ පාන්දර 4:00ට විතර. ඉතින් ඔක්කොම දේවල් කිව්වත් අපි කොහෙද යන්නේ කියලා කිව්වේ නැහනේ. ඔයාලා දැනට මම දන්නවා ඉතින් අපි කොහෙද යන්නේ කියලා. අපි යන්නේ අද කතරගම. කතරගම ගිහිල්ලා සෆාරි යන්න තමයි ඉතින් අපි ප්ලෑන් කරගෙන ඉන්නේ. බලමු ඉතින් ඉස්සරහට කොහොමද ඒක වෙන්නේ කියලා. ඉතින් අපි හයිවේ එකෙන් තමයි යන්න තීරණය කරේ. මොකද එක දවසින් ගිහිල්ලා යන ගමනක් නිසා කාලය ගොඩක් වටිනවනේ. ඉක්මනින් ගිහින් එන්න පුළුවන් නිසා අපි ඉතින් හයිවේ එකෙන් තමයි ගියේ. හයිවේ එකට එන්න වෙනකොට වෙලාව උදේ 5ට විතර වගේ අපිට ගෙදර ඉඳලා පැය භාගයක වගේ දුරක් තමයි හයිවේ එකට තියෙන්නේ. දැන් මේ උදේ වෙලා ඒ කියන්නේ වෙලාව 6ට විතර වගේ කට්ටියටම බඩගිනිලු. මොකද අපි ගෙදරින් උදේම පිටත් වුණානේ. ඒ නිසා ඉතින් අපි දැන් මේ ඉන්නේ වැලිපෑන සර්විස් ඒරියා එකේ. ඒකෙන් තමයි අපි උදේ කෑම ගත්තේ. එතන කෑම වර්ග ඉතින් ගොඩක් තිබුණා. අපි ගත්තේ මේ දේවල්. අපේ හස්බන්ඩ් නම් ඉතින් කිරිබත් ඕනේ කියලා එයා කිරිබත් ගත්තා. අපි 4 දෙනා ගත්තේ ෂෝටිස්. මේ දේවල් වලට හරියන්නේ ඉතින් උණුවෙත් මොනවා හරි ඕනේනේ. අනෙක ඉතින් අපිට උණුවෙන් මුකුත් නැතුවත් බෑනේ. අපි ඉතින් කිව්වේ නෙස්ටි එනට ඉතින් ඒවා නැහැ කියලා නෙස්කැපේ තමයි ගත්තේ. තව දෙයක් කියන්නනේ මෙතන කෑමත් හොඳයි. ඒ වගේම ගානත් සාධාරණ මිලක් තමයි තිබුණේ. ඉතින් උදේ පාන්දර නිසාද මන්දා හරිම ලස්සන වටපිටාවක් තමයි තිබුණේ. අහසෙත් වලාකුළු පිරීලා තිබුණා. ඉතින් දැන් මම ඔයාලට කිව්වට අයියලා කියන්නේ කියලා කවුද කියලා ඔයාලට මම පෙන්නුවේ නැහනේ. මේ ඉන්නේ යාලා තමයි අක්කයි අයියයි එයාලගේ දුවයි. ඉතින් මෙයාව කැම්පස් එකට දාන්න යන ගමන් තමයි අක්කලා කතරගම යමු කියලා ඉතින් ගමන දාගෙන තිබුණේ. මොකද දෝනිව දාන්න තිබුණේ හවස 6ට කැම්පස් එකට. ඉතින් ඒ උදේ ඉඳලා කාලය තියෙන නිසා ඉතින් කතරගමත් ගිහිල්ලා තව කොහෙරෙත් ගිහිල්ලා එන්න පුළුවන් කියලා තමයි ඉතින් අක්කලා අපිට ඉතින් යන් කිව්වේ. අපිට කඩවත ඉඳලා මත්තලට එන්න පැය 4ක වගේ කාලයක් ගියා. කොහොම හරි අපි කතරගමට යනකොට වෙලාව උදේ 8:15 විතර වගේ වෙලා තිබුණා. ඒ වෙලාවට මෙහි අවුව ගොඩක් සැරයි. ටිකක් නෙමෙයි ගොඩක් සැරට තමයි තිබුණේ. ඉතින් අපි දැන් මේ පූජා වටියක් ගන්න තමයි ගියේ. මෙතන පූජා වටේ රුපියල් 1000 ඉඳලා ඉහළට තමයි ඉතින් තියනවා කියලා කිව්වේ. මේ පහළ තියෙන පොඩිම වටේ තමයි රුපියල් 1000යි කියලා කිව්වේ. මේ පූජා වටේ වලට ඒගොල්ලෝ තියලා තියෙන පළතුරු එහෙම අර කිසිම මේ ක්වොලිටි එකකින් යුතු පළතුරු නෙමෙයි ඉතින් දාලා තිබුණේ. අපිට කලින් දවසේ පළතුරු ගන්න බැරි වුණා. මොකද පොසොන් පොයේනේ. ඒ නිසා ඒ දේ කරගන්න බැරි වුණ නිසා අපි මෙහෙම පූජා වටේ හදාගන්නම් කියලා ආවේ. ඒ වුණාට ඉතින් අපිට ඕන විදිහට ඒක කරගන්න ලැබුණේ නැහැ. මම ඔයාලට කියන්නේ ඔයාලට පුළුවන් නම් පූජා වටේට අවශ්‍ය පළතුරු ගෙදරින්ම අරගෙන එන්න කියලා. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. ඉස්සර කතරගම කිව්වහම නම් මේ වගේ පිරිසිදු භාවයක් තිබුණේ නැහනේ. දැන් හරිම ලස්සනයි. ඒ වගේම හරිම පිරිසිදුවට තියෙනවා. ඉතින් හොඳට බැලුවොත් මේ පහලින් කළු පාට වගේ පේන්නේ මාළු. ඉතින් මාළු ගොඩාරියක් ඉන්නවා. ඔන්න ඉතින් අපි දෙන්නත් ඉන්නවා. අපේ ගිය කට්ටිය තමයි මෙතන ඉන්නේ. මේ පල්ලෙහා බලාගෙන ඉන්නේ මාළු දිහා. මොකද මෙතනට මාළුන්ට කට්ටිය කෑම දානවා.
පූජා වට්ටි වලින් එහෙම ගේන කෑම තමයි දාන්නේ පළතුරු වර්ග. ඉතින් දැන් මේ මාළු ගොඩක් ඉන්නවා මෙතන. ඒගොල්ලෝ අර ඒ දේවල් වලට පුරුදු වෙලා තියෙන්නේ. උඩ බලාගෙනම තමයි ඉන්නේ. බලන්නකො අර අඹ කෑලි එහෙම දාපුවාම ඒවා ඉතින් ඉවරම කරලා දානවා. ආයි චූටි දෙයක්වත් ඉතුරු නම් වෙන්නේ නැහැ. ඇත්තම කිව්වොත් ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන්. යන්න හිතෙන්නේ නැහැ. එතනදලා අපි ගොඩාක් වෙලා හිටියා. මාළු දිහා බලන් හිටපුවාම මනසත් සැහැල්ලු වෙනවා කියලා කියනවනේ. ඉතින් ඒක ඇත්තටම එහෙමද කොහෙද? මේ බලන්නකො දැන් කතරගම තියෙන ලස්සන මේ වගේ මාළු ඉස්සර තිබුණේ නැහනේ. මම මේ කතරගම ආවේ අවුරුදු 2කට විතර පස්සේ. ඉතින් ඒ එනකොට ගොඩාක් වෙනස් වෙලා තියෙනවා කතරගම වටපිටාව. හරිම ලස්සනයි. අපිට කොහොම හරි දන්සලකුත් හම්බුණා. මේ දන්සලට නම් අපි සහභාගී වෙන්නේ නැහැ. මොකද ලොකු පොලිමක් තිබුණා ඒකට. විතර මං හිතන්නේ කිරි ආහාර වගේ දේවල් තමයි තිබුණේ දන්සලේ. මම අන්තිමට කතරගම යනකොට නම් මේ දේවාල ඉස්සරහා තියෙන පොන්ට් එකේ මෙච්චර ලස්සනට මල් තිබුණේ නැහැ. ඒ වුණාට දැන් හරිම ලස්සනයි. මේ ඔයාලට පේනව නේද ලොකු පොලිමක්. ඒ අර දන්සලට තිබුණ පොලිම තමයි තියෙන්නේ. ඉතින් ඒකට ගොඩාක් කට්ටිය ඉතින් සහභාගී වෙලා තිබුණා. මේ පොන්ට් එකේ තියෙන නිරුමල් මං හිතන්නේ බැංකුවක ඒවා. මේ පොන්ට් එක ළඟමනේ බෙන්ච් එකක් දාලා තියෙන. ඉතින් කට්ටිය එතනලා ඉඳගෙන දන්සලේවත් භුක්ති විඳලා ඉතින් මේක දිහා බලන් ඉන්නකොට ඉතින් අර පොඩි නිදහස් ගතියක් තියෙනවානේ. ඉතින් හරිම ලස්සනට එතන හදලා තිබුණා. කොහොම හරි ඉතින් අපි හිමීට දැන් මේ යන්නේ කිරිවෙහෙර පැත්තට. එදා ලොන් වීකෙන්ඩ් එකක් හින්දා සෙනඟ ගොඩක් හිටියා. අර පිරිස වැඩි ඇත්තටම කිව්වොත් දැන් මේ වෙනකොට අවුවත් ඒ වගේම තමයි. උදේ වුණාට අපි උදෙන්ම ආවෙත් අවුවත් වැඩි වෙන නිසා එනකොට හරිම සැර අවුවක් තිබුණේ. ඉස්සර නම් මේ දෙපැත්තේ මල් ගන්න කියලා ඉතින් ගොඩාක් කෑ ගහනවනේ. ඒ වුණාට දැන් ඒ ගතිය පොඩ්ඩක් විතර අඩුයි. අනේ මන්ද එදා එහෙම තිබුණේ නැහැ. මං හිතන්නේ දකුණු පළාතෙන් කතරගම කියන්නේ සින්දු වැඩියෙන්ම ලියවුණු තැනක් නේද? අපිට ඉතින් තව අමුත්තු පිරිසකුත් හම්බුණා. කවුද මේ අමුත්තු කියලා බලන්නකෝ. එයාලා නම් ඉතින් හොඳට කනවා. මලුත් කනවා, පළතුරුත් කනවා, හැමදේම කනවා ඉතින්. මොකද ඉතින් වෙන කරන්න කියලා වැඩකුත් තියෙන එකක්ද නෑනේ. ඉතින් කණ්ඩ තමයි ඉතින් තියෙන්නේ. කිරිවෙහෙරට ඉහලින් දඟ කරන සඳවතේ වැට සිටි කන්දට ඔය වැට සිටි කන්දට ඔය අතගනුව වෙන්නති බනික් ගඟ දිගට පෙම් කවි පිරෙල් මිහිරති. බලන්නකො ඉතින් අවුවේ තියෙන සැර ගතිය ඔයාලට හිතා ගන්න පුළුවන් නේද? මෙහෙම දැක්කම කොච්චර අවුව සැරද කියලා. අවුව වගේම තද හුළඟක් තිබුණා. අපි විසික් වෙලා යන තරම් විතර වගේ ලොකු හුළඟක් තමයි තිබුණේ. කොහොම හරි කිරිවෙහෙරත් අපි වැඳලා දේවාලේ වැඩ ටිකක් කරගෙන ඉතින් අපි හිමීට එළියට එන්න තමයි ලෑස්ති වුණේ. බලන්නකෝ හුළඟේ තියෙන වේගේ මේ බෝධින් වහන්සේගේ අතු වේලවෙන විදිහට ඔයාලට හිතා ගන්න පුළුවන් හුළඟ කොච්චර සැරද කියලා. මාරම සැර හුළඟක් තිබුණේ. කොහොම හරි දැන් වෙලාව 10 මාට විතර වගේ. ඒ කියන්නේ මහා දේවාලේ පූජාව පටන් ගන්න වෙලාව. ඉතින් අපි එකක් චුට්ටක් බලලා හිමීට දැන් මේ ඉන්න තමයි ලෑස්ති වුණේ. අපි එනකොට ආවේ පාර්ලිමේන්ත නෙමේ ගඟ මැද්දෙන්. ඉතින් මේ ගඟ මැද්දෙන් එනකොට මේ මාළු අපි ඉන්න පැත්තට එනවා. මාළු ගොඩාක් එකපාර එනකොට ඉතින් බය හිතනවනේ ඒගොල්ලෝ. හපයි කියලා එනකොට එහෙම කිසිම කරදරයක් නෑ. ඉතින් බලන්න කොහොමද සද්ද කෙරිවල. ඉතින් මේ මාළුන්ට පළතුරු දුන්නාම අතට උනත් එනවා. දැන් මේ අයියයි හස්බන්ඩ්යි දෙන්න මේගොල්ලන්ට කෙසෙල් දුන්නා. එතන ඉන්න කට්ටියක් අපිට දුන්න දෙන්න කියලා වෙලා. ඉතින් මම නම් ඒව කරන්න කියනවා. මම බලාගෙන හිටියා. ඉතින් ෂෝක් ඉතින් ඒකයි. බලන්නකෝ එයාලා ඇවිල්ලා එයාලා කෑම විතරක් කාලා යන අපූර්ව. හරියට නිකන් පුරුදු කරලා වගේ නේද? කොහොම හරි ඉතින් අපි ඊට පස්සේ ඉක්මනින් ආවා. මොකද අපිට වෙලා මදි වෙයි කියලා හිතලා. එන අතරතුරදී හිත ආවේ දියුල් තිබුණොත් හොඳයි ගන්නවා කියලා. ඉතින් මේ එනකොට හම්බුණා ඇන්ට්ලා වගේක් දියුල් විකුණනවා. ඉතින් එතන පළතුරු තිබ්බ ඔක්කොම ගමේ පළතුරු. අපි දියුලුත් ගත්තා. දියුල් කිලෝ එක රුපියල් 400ක් වගේ වුණේ. ඒ අතරමඟම අපි හදාගෙන ගිය කෑමත්
කාලා තමාවේ. මොකද මෙහෙම අත්දැකීමක් හැමදාම ලැබෙන්නේ නැහැ නේ. ඉස්සර ඉස්කෝලෙන් ට්‍රිප් ගියාමත් ඉතින් අපි මෙන්න මේ විදිහට දිගරගෙන කනවනේ. දැන් ඉතින් ගොඩාක් වෙලාට කරන්නේ කෑම හදාගෙන යන්නේ නැහැ. ඉතින් අපි එළියෙන් මෙහෙම කාලනවා එකනේ. ඉතින් මේකත් ඉතින් අපිට හොඳ අත්දැකීමක් වුණා. අපි කෑම ගත්ත වටපිටාව චුට්ටක් බලන්නක හරිම ෂෝක්. අපි කෑම ගත්ත දනත් ෂෝක්. එතනත් බලන්නක චූටි කඩයක් ඒක. ඉතින් කෑම කාලා ටික වෙලාවක් මෙතනලා ඉඳලා තමයි ඉතින් අපි පිටත් වෙන්නේ. මොකද වටපිටාව ලස්සනයි. හුලම් පාර සැරයි ටිකක් ඒනට වටපිටාව ලස්සන හින්දා ඉතින් අපි මෙතනලා ටික වෙලාවක් ඔහේ හිටියා ඉතින්. ඉතින් ඔයාලට ඇහෙනව නේද මේ හුළඟේ සද්ද කොච්චරද කියලා ඉවර වෙලා. අපි මෙතන ටික වෙලාවක් ඉඳලා ඉක්මනින් පිටත් වුණා. මොකද සෆාරි යන්න වෙලාව මදි වෙයි කියලා හිතලා ඒ වුණාට අපිට ටයිම් ඇති වුණා. ඉතින් මම අද ඔයාලට මේ වීඩියෝස් මුකුත් අරගෙන එන්නේ නැහැ. මොකද මේ වීඩියෝ එක තව දික් වුණාම ඔයාලට බලන්න හිතෙන්නේ නැහැනේ. ඒ නිසා ඊළඟ vlog එකෙන් රිද්දිගම සෆාරි එක ගැන තමයි අරගෙන ඉන්නේ. ඒකත් එක්කත් ඔයාලා හැමෝම එකතු වෙන්න. එහෙනම් Dream Mart Creation අපිත් එක්ක එකතු වෙන ඔයාලා හැමෝටම සුබ දවසක්. අපව subscribe කරන් යන්න අමතක කරන්න එපා.